Thunderbolt ඉතින් අලුත් දේවල් දෙන බ්‍රෑන්ඩ් එකක් තමයි සුපර්ම් Thunderbolt කියන්නේ. ඉතින් ඔන්න සුපර්ම් අලුතෙන්ම ආපු සීරීස් එක තමයි මේ Thunderbolt ලගේ අලුතෙන්ම ආපු ස්පීකර් තුනක් තමයි මේ ටටක් ගාලා මම කියන්නම් තියෙන ෆීචර්ස් ටික මේවල ස්පෙෂල් එකක් කියනවා වීඩියෝ එකෙම ඉන්න ස්පෙෂල් දේට් කියන්නම්. ඉතින් ඔන්න මේක අපිට බලා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා M218 කියන මොඩල් එක. ඉතින් මේකේ අඟල් 6 මාරේ වූෆර්ස් දෙකක් තමයි එන්නේ. ඉතින් මේ විදිහට අපිට උඩ බලා ගන්න පුළුවන්. 11/6 තියෙනවා. එතකොට ඔයාලට වොලියුම් එක මයික් වොලියුම් එක තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් X bass එක තියෙනවා. on off විදිහට LED mode එක තියෙනවා. record mode එක. ඒ වගේම මයික් එකේ echo එක හිුණත් ඔයාලට වැඩි අඩු කරගන්න පුළුවන්. එතකොට අනිත් ටික බැලුවොත් type C පෝට් එකක් තියෙනවා ඇවිල්ලා මේ පාර charging වලට. ඉතින් ඔය ටික තමයි මේකේ තියෙන්නේ කෙටියෙන්. ඉතින් අනිත් මොඩල් එක ගැන කතා කරොත් ඒ සිද්ධාන්තෙම තමයි වෙනසක් නැහැ. මේකේ මේ ලයිට් සිස්ටම් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. වෙනම ලයිට් සිස්ටම් එක මාර ලස්සන ලයිට් සිස්ටම් එක. උඩ නම් සේම් අර විදිහම තමයි. අපේ මේ 218 මොඩල් එකේම තමයි 228 තියෙන්නේ. ඉතින් අපේ පොඩි ස්පීකර්ස් දෙක ගත්තොත් පවර් අවුට්පුට් එක වොට් 80 වෙන් තමයි තියෙන්නේ. හැබැයි මේ ලොකු එක වොට් 100 අවුට්පුට් එක. ඉතින් මේක ගැන කතා කරොත් මේක ඇවිල්ලා මොඩල් එක තමයි 236 කියන්නේ. ඒ වගේම තමයි මේක 8 වූෆර්ස් දෙකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් M8 එක තමයි මීට කලින් Thunderbolt ලගේ තිබ්බේ. ඉතින් ඔන්න මේකත් දැන් ඒ ෆැමිලි එකටම එකතු වෙනවා. ඉතින් මේකේ 8 වූෆර්ස් දෙකක් එක්ක ඔන්න ටියුට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ මේ අමුතුම ලයිට් සිස්ටම් එකක් තමයි තියෙනවා. ඔයාලට පේන ඉතින් මාර ලස්සන ඩිසයින් තියෙනවා එක එක මේ විදිහට. කැමති කැමති එකක් මාරු කරගන්න පුළුවන්. එතකොට මේකේ පැනල් එක ගත්තොත් පොඩ්ඩක් අරකට වඩා පොඩ්ඩක් වෙනස්. මම ටක් ගාලා කියන්න. ඔව් අපේ තියෙන ඔන්න 11/5 තියෙනවා. ඒ වගේම තියෙනවා පවර් බටන් එක, LED mode බටන් එක, වොලියුම් එක, මයික් වොලියුම්, normal වොලියුම් එක. ඊට පස්සේ මයික් එකේ ඔන්න ඔයාලට අපේ සුපුරුදු පරිදි පරණ ආපු විදිහට මයික් ට්‍රිබල් එක, මයික් බේස් එක, මයික් එකෝ, මයික් ඩිලේ එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේකෙත් හැන්ඩල් එකක් තියෙනවා. ඔයාලට එහෙම අරන් යන්න පුළුවන්. පිටිපස්ස ගැන කතා කරොත් ඔයාලට ඔඩියෝ ජැක් එක තියෙනවා, SD card, එතකොට USB mic, ඔන්න charging මේකෙත් එන්නේ type C port එකක් තමයි charging වලට එන්නේ. ඉතින් මේකේ විශේෂත්වය ගැන තමයි දැන් මම කියන්න යන්නේ. ඉතින් ඔන්න විශේෂත්වය තමයි මේකේ අපි බලමු. මෙන්න මේකේ පැත්තේ ගහලා තියෙනවා. දැන් කලින් ඔක්කොම ආවේ DC AC විදිහටනේ. ඉතින් ගොඩක් අය දැන් ඒ හින්දා ගොඩක් අය ගන්න AC. අයියේ AC තියනවද DC තියනවද කියලා අහනවා හැමෝම. ඉතින් ඔන්න විශේෂයෙන් කියන්න ඕනේ මේකේ දෙකම තියෙනවා. මේක ඔයාලට charge කරන ගමන් උනත් අහන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට type C වගේ port එකක් කියන එකක් සාමාන්‍යයෙන් එහෙම අහන එක එච්චර බැටරියට හොඳ නැහැ. හැබැයි මේගොල්ල මේ Thunderbolt M මෙන්න මේ ස්පීකර් තුනේම මේ ටෙක්නොලොජි එක තියෙනවා. ඔයාලට ප්ලග් කරගෙන උනත් කොහේ හරි ඈතක ගිහිල්ලා පාටියක් දාද්දි උනත් අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාලට පේන ඇති මේකේ තියෙන ලිතියම් බැටරි එකක්. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් මම කල්ලම් පෙන්නන්නම්කෝ. දැන් මේක ඔයාලන්න පාටි එක දැන් යනවා කියන්නකෝ. මේ විදිහට තියාගත්ත පවර් බෑන්ක් එක බලන්න ගාන්න තියෙනවා. මේ විදිහට ජැක් එක ගත්තා. ප්ලග් කරගත්තා. ඔන්න මේක charging වැටුණා. ඔයාලට ස්පීකර් එක කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා පවර් බෑන්ක් එකේ බැටරි බහිනකම්ම. කොටිම කිව්වොත් සාමාන්‍යයෙන් මේකේ ප්ලේ ටයිම් එක පැය 5ක් වගේ ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් පැය 5ට වඩා යනවා නම් ඔයාලට මේ වගේ පවර් බෑන්ක් එකකින් උනත් මේක ප්ලග් කරගෙන අහන්න හැකියාව තියෙන. ඒකට හේතුව තමයි මේගොල්ල මේ පාර මෙන්න මේ ලිතියම් බැටරි එකක් තමයි මේකේ එන්නේ. ඉතින් ඒකම හින්දා තමයි මේකේ වාසිය. ඉතින් ඔයාලට මේක AC DC විදිහට මේක යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පවර් බෑන්ක් උනත් අපෙන් ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්. ඉතින් පාටි බොක්ස් මහගෙදරට එන කට්ටිය පවර් බෑන්ක් එක මිලියම් පවර් 10000 20000 30000 වෙනකන් අපෙන් පවර් බෑන්ක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් වයර් එකක් ගහලා හන්නත් පුළුවන්, charge කරලා හන්නත් පුළුවන්. ඔන්න මේ පාර ආවිලා තියෙන බාණ්ඩ ටික. මේගොල්ලෝ මෙන්න මේ විදිහට අපේ කලින් දැක්කා වගේම බැටරි ඩබල් A බැටරි දෙකක් දාන්න පුළුවන්. මයික් දෙකක් ඔයාලට හම්බ වෙනවා. රිමෝට් එක ඊට පස්සේ යූසර් මැනුවල් එක ඔන්න මේ පාර හම්බෙන්නේ මෙන්න මේ වගේ type C to type C කේබල් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා කියන්න ඕනේ නැහැ. C to type C තියෙද්දි ඉක්මනටම ස්පීකර් එක charge කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ charge normal charging උනත් ගහන්න පුළුවන්. ඉතින් හැබැයි මේගොල්ලෝ එවන්නේ මෙන්න මේ විදිහට type C to type C
ජැක් එකක් තමයි. ඉතින් ඔයාලට මේකෙන් ඉක්මනටම charge කරගන්න පුළුවන්. power bank එකකට උනත් plug කරගෙන ඔයාලට මේක play කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය මේ පාර Thunderbolt එක. ඉතින් හැමදාමත් අලුත්ම දෙයක් දෙන එක තමයි Thunderbolt එක කියන්නේ. ඉතින් සාමාන්‍ය Super M ලගේ Super M Thunderbolt කියන්නේ හැමදාම අලුත් දේවල් දීපු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලට මීට කලිනුත් මතක ඇති woofers ආපු. ඉතින් ඔන්න මේ පාර ලේසියෙන්ම use කරගන්න charge කරගෙන පාවිච්චි කරන්න පුළුවන් ස්පීකර් එකක් තමයි මේ Super M Thunderbolt M218 238 228. එහෙනම් හැමදාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපි ඔයාලා හින්දාම තමයි මේ අලුත්ම ස්පීකර් අරන් එන්නේ. ඉතින් power bank එකකින්වත් charge වෙන ගමන් අහන්න පුළුවන් ස්පීකර් එකක් තමයි මේ Thunderbolt අලුතෙන් ආපු සීරීස් එක. ඉතින් ඔයාලට කිරිබත්ගොඩ පාටි බොක්ස් මාකේ දෙට එන්න අපෙන් ඔයාලට brand new එකක් මිලදී ගන්න පුළුවන් වගකීමක් සමග අපෙන් සාධාරණ මිල ගණන් වලට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් එන්න කිරිබත්ගොඩ පාටි බොක්ස් මාකේ දෙට 071 727 727 9. එහෙනම් ඔයාලට ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු. This kind of story, I don't wanna say too much.